ආයිබෝවන් මම පිසිරිත බාදරෙන් පිළිගන්නවා මම චාන්දනී වේරගම. ඉතින් අදත් ඔබට අලුත් දෙයක් කියලා දෙන්න කියලා හිතුවා වෙනදා වගේම දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරට අඳින්නත් පුළුවන් මේ ඇඳුම ගමනට අඳින්නත් පුළුවන්. ඒක වෙනස් වෙන්නේ. දැන් ගෙදරට අඳිනවා නම් මම මේක මහන්න යන්නේ චීත්ත රෙදි වර්ගයකින්. චීත්ත කියන රෙදි වර්ගයෙන් නැත්නම් ඔබට ගමනට අඳිනවා නම් මේක සුදුසු රෙදි වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේක බ්ලවුස් එක විදිහට ඉතින් අලුත්ම නිර්මාණයක්. බොහොම සරලව කරගන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඉදිරියට අඟල් 4යි. මේ පැත්තට ලකුණු කරගන්න පහළට එනකන් ලකුණු කරලා අපි සිරස් රේඛාවක් ඇඳ ගන්නවා පහළට. හොඳයි මම කරේ මෙන්න ඉඳන් ඉදිරියට. ඒ කියන්නේ බලවාටියේ පැත්තට තමයි අඟල් 4 ලකුණු කරලා සිරස් රේඛාවක් ඇඳලා. ඊළඟට මෙන්න මෙතන ඉඳන් ඒ සිරස් රේඛාව ළඟ ඉඳන් බලවාටි පැත්තට අපි ලකුණු කරනවා උරමින්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා එන උත්තරේ. මෙතන නම් පහළට. ඊළඟට මෙතන නම් පහළට. නැත්නම් මේ රේඛාවෙන් නම් පහළට ලකුණු කරන්නත් පුළුවන්. උරමින්ම දෙකට බෙදලා අඟලක් එකතු කරලා එන උත්තරේ. ලකුණු කරලා අපි හරස් රේඛාවක් අඳිනවා. හරස් රේඛාවක් ඇඳ. මේ හරස් රේඛාවේ ලකුණු කරනවා අපි පපුව වට හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරලා එන උත්තරේ. භාගයක් හරි අඟලක් හරි එකතු කරලා එන උත්තරේ ලකුණු කරන්න පුළුවන්. මෙහෙම ලකුණු කරා. ඊට පස්සේ බොහොම සරල දෙයක් කරන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් පහළට රේඛාවක් අඳිනවා. කෙළවරටම එළ රේඛාවක් මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ අපි උරමින්ම ලකුණු කරපු රේඛාව මෙහෙම පහළට පපු රේඛාව ළඟට මෙහෙම අඳිනවා. මෙතන ඉඳන් අඟලක් පල්ලෙහාට ලකුණු කරන්න. අඟලක්. මෙතන ඉඳන් පහළට අඟලක් ලකුණු කරලා මෙන්න මේ අඟල් 4ක් ලකුණු කරපු තැනට සමමින් අඟල් 4ක් ඉදිරියට ලකුණු කරලා අපි රේඛාවක් ඇඳලා මෙන්න මේ රේඛාව. මේ රේඛාව ළඟට මේ විදිහට රේඛාවක් අඳිනවා. හරිද? ඊට මෙන්න මෙතනින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා එළ රේඛාවක් මේ විදිහට අඳිනවා. මේ රේඛාවේ මැද්ද ලකුණු කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට කිහිලි කට හැඩයක් ඇඳ ගන්න. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතන පපු රේඛාව ඇඳපු තැන ඉඳන් එතන මාක් කරගන්න. මෙතන ඉඳන් ඉදිරියට ලකුණු කරන අපි පුරමින්ම හතරට බෙදලා එන උත්තරයට තව අඟල් භාගයක් එකතු කරලා සාමාන්‍ය 3.5 කාලක් වගේ ලකුණු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතන මෙන්න මෙහෙම කර හැඩයක් ඇඳගන්නවා. විදිහට V හැඩේ කරක් තමයි අපි ඇඳගත්තේ. ඊළඟට අපි මේක කපා ගන්නයි යන්නේ. අපි මේක කපා ගන්නකොට එහෙම කරන්නේ මෙතන කපනවා. ඊට පස්සේ ඉඩ තියලා මෙතන ඉඳන් අඟල් දෙකක් විතර ඉඩ තියලා මේ ටික කපනවා. මෙහෙම කැපුවා. ඊළඟට අපිට පුළුවන් කිලි කට හැඩය ඊළඟට පුළුවන් මේක අපේ අංශ රේඛාව තමයි තියෙන්නේ. එන්නේ මේ විදිහට කපා ගන්න. කොහොමද
කපා ගත්තේ ඇඳුමේ ඉදිරිපස කොටස. මේක ආධාරයෙන් මම පිටුපස සම වෙන පිටුපස කොටස කපන්න යන්නේ. ඒකෙදි අපි කරන්නේ මෙන්න මේ රේඛාව මේ විදිහට නමා ගන්නවා. මෙතන පොට්ටක් එම ඇතුළට නමා ගන්න. ඔහොම නමලා මේ ප්‍රමාණයට තියලා අපි අල්පෙති වලින් අපි නමපු කොටස රඳවා ගන්න. ඊළඟට අනිත් රෙදි කොටස ගන්න. මේ රෙදි කොටස. මේ රෙදි කොටස මොන බලන්න අපි මේක නමා ගන්නකොට ගොඩක් හොඳයි අපිට අවශ්‍ය ප්‍රමාණයට නමා ගන්න. දැන් අපි තියලා බලමු. මේක මට එතකොට මේ අංශය තියෙනවනේ මෙන්න මේ කොටස අපිලා නෑ. බලන්න මේ. එතකොට අපි රෙදි පිරිමහ ගන්න පුළුවන්. අපි මේ ප්‍රමාණයට තියාගන්න. ඔබට පැහැදිලි ඇති මම මේ කියන්නේ මොකක්ද කියලා. මෙතනට මේ නැම්ම තියාගන්න, මෙහෙම තියාගන්න. එතකොට මේ ප්‍රමාණයට තමයි අපි මේක තියාගන්න ඕන. ඔබට පේනවා දැන් මෙතන අඟල් බලමු අපි අඟල් 8ක විතර කොට ප්‍රමාණයක් අපිට මෙහෙන් ඉතිරි කරගන්න පුළුවන් අපිට මේ විදිහට නමා ගන්නකොට. මෙහෙම නමලා බලන්න. මේ විදිහට තියෙන්නේ අපි මෙතන. මෙන්න මේ කෙළවරෙන් මම මෙහෙට කරන්නම් පොඩ්ඩක්. මෙන්න මෙතන. මෙතනින් අපි අඟල් භාගයක් වගේ ඉහළට තියලා මේ උරිස් රේඛාව අඟල් භාගයක් වගේ උස්සන්න. මේක තමයි මම ඉස්සුවේ. මෙතන. ඊට පස්සේ මේ නැම්මේ ඉඳන් මෙතනට අඟල් 1.5ක් හරි අඟලක් හරි පහළට දාන්න. ඊට පස්සේ අපි මේක අඳිද්දි මෙන්න මෙතන කෙලින් මෙහෙම ඇඳලා මේ අඟල් භාගයේ තියෙන එතන කෙලින් ඇඳලා ඊට පස්සේ මේක මෙන්න මෙහෙම හැඩ කරලා ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ පිටුපස කිහිලි කට කපද්දි මෙහෙම රෝල තියලා මොහොම කෙලින් රේඛාවක් අඳින්න මෙතන. පැහැදිලි ඇති. ඊළඟට අපි මෙහෙම පොඩ්ඩක් හැඩයක් දීලා මේක මෙතනට ඇඳ ගන්න. මේවා වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේක කපා ගන්න. උරිස්ස පිටිපස්ස උරිස්ස පිටිපස්ස කර පස්සේ පිටිපස්ස කෙලිලි කට. පස්සේ අපි අංශය කපා ගන්න. ඔන්න ඔය විදිහට තියෙනවා. විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉන්න අඟලක් විතර ලකුණු කරලා පොඩි හැඩයක් දීලා අපි ඔන්න විදිහට තියෙනවා. ඊට පස්සේ බලමු අපි
අපි මේක ඉදිරිපස කරට සහ පිටුපස කරට ෆේසින් කපා ගන්න කොහොමද කියලා. දැන් මෙතන තියෙනවා අපේ ඉදිරිපස සහ පිටුපස කියන කොටස් දෙක එකට තමයි අපි ෆේසින් කපා ගන්න සූදානම් වෙන්නේ. බලන්න මේ මගේ ගවුමේ ඉදිරිපස කර. හරිද? අපි දැන් අර ඉතුරු වුණ රෙදි කොටස මෙහෙම මේ පැත්තට නමා ගන්න. කොහොම සරලයි. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම තියාගෙන අපි මේ ගානට පුළුවන් මෙහෙම ඇඳ ගන්නත් පුළුවන්. මෙතනින් අඟල් දෙකක් වගේ තියන්න. මෙතන ඉඳන් මෙහෙට. ඊට පස්සේ අඟල් දෙකේ ප්‍රමාණයට අපි මේක මාක් කරගෙන යනවා. දෙකමාරක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙතන ටිකක් පහළට මෙහෙම ඇඳලා ඒ කියන්නේ මෙතන ඉන්නේ කර ඉවර වෙන්නේ. එතන ඉඳන් අඟල් දෙකමාරක් විතර ලකුණු කරලා මේක මෙහෙම ඇඳලා ඊට පස්සේ පුළුවන් අපිට මේක කපා ගන්න. මෙහෙන් ටිකක් වැඩි කරපුවත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අපේ කරේ ඉදිරිපස ෆේසින් එක තියෙනවා. ඊට පස්සේ අපි බලමු පිටුපස ෆේසින් කොටස කපා ගන්න කොහොමද කියලා. මේ රෙදි කොටස මෙහෙම නමා ගත්තා මම. නමාගෙන පිටුපස කොටසේ නැම්ම මේ විදිහට තියාගන්න. මේක මේ විදිහට අර ඉස්සෙල්ලා වගේම ඉඳ ගන්න උරිස්ස මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් අඟල් දෙකක් නේ තිබ්බේ. අඟල් දෙකක් මෙහෙට ලකුණු කරලා මෙහෙන් ටිකක් පහළට ටිකක් වැඩි වෙන විදිහට ඇඳ ගන්න. මෙතනින් අඟල් දෙකයි හරි. මේ විදිහට තියෙනවා. මම මෙන්න මේ කොටසෙන් කර්ණාකාර පටි කපා ගන්නවා. නැත්නම් අපිට ඔයගොල්ලෝ දන්නවා කර්ණාකාර පටි කපා ගන්න කොහොමද කියලා. අත් සඳහා කර්ණාකාර පටි මේකෙන් සූදානම් කරගන්න පුළුවන් අපිට. මේ කැපිලා ඉවත් වෙලා තියෙන කොටස් වලින් කර්ණාකාර පටි කිහිපයක් කපා ගන්න පුළුවන්. මේ විදිහට කර්ණාකාර පටි අපි කපා ගත්තා. දැන් අපි බලමු මේක මහගන්නේ කොහොමද කියලා. දැන් මේක හොඳ පැත්ත, මේක ඉදිරිපස. අපි මේක කන පිට පැත්ත මෙහෙම හරව ගන්න. හරවගෙන ඉවර වෙලා ඔබට මතක ඇති අපි මෙන්න මෙතන අඟල් 4ක් මෙහාට කරලා රේඛාවක් ඇඳලා ඒ රේඛාව දිගේ අඟල් 4ක් විතර පහළට මහන්න. බලන්න මෙන්න මෙතන ඉඳන් මම මේ කඩේරි දාලා තියෙනවා අඟල් 4ක් වගේ 4ක් 5ක් වුණත් කමන්නේ ඒ ප්‍රමාණයට පහළට මහ ගන්න කෙලින්. බලන්න මේ විදිහට මහගෙන අපි මෙතන හරියට එතනින් කට් මාක් එකක් දාගන්න. තව අපි මේක මෙන්න මෙහෙම හරව ගන්න ඕනේ. මෙහෙම හරියට මැත්තට හිටින්න. ඒ කියන්නේ මේ ප්‍රමාණය දෙකට මැදින් හරියට නමා ගන්න. ඊට පස්සේ දැන් මම මෙතනින් අල්පලිත්තක් ගහන්න. එතකොට මේ හොඳ පැත්ත තියෙන්නේ මෙන්න මෙහෙම. පැහැදිලි ඇති. මෙන්න මේ විදිහට තමයි හොඳ පැත්තේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික ගානට කපලා ඉවත් කරගන්න. හරි ෆේසින් එක අල්ලන්න කලින් ඒ ටික ගානට කපලා ඉවත් කරගන්න. මෙතනින් තව මේ පැත්තට මම අල්පෙත්තක් යොදනවා.
ඔන්න ඔහොම තියෙන්නේ. පැහැදිලි ඇති. ඊට පස්සේ අපි කපාගත්ත ඉදිරිපස කොටසට සම්බන්ධ කළ මහන ෆේසිම සම්බන්ධ කරන හැටි බලමු. මේකනේ මේ හොඳ පැත්ත, මේ කන පිට පැත්ත. එතකොට දැන් අපිට පුළුවන් මේක වටේට චූටි වාටියක් මහන්න පුළුවන්. නැත්නම් මේ වටේට ඕලොක් කරලා ගන්නත් පුළුවන්. අරගෙන හොඳ පැති දෙක ඇතුළට තියෙන විදිහට මෙහෙම තියාගන්න. මේවා පසුගිය වීඩියෝ වල ගොඩාක් තියෙනවා අපි කරන හැටි. ඊට පස්සේ අඟල් භාගයට හිටින්න මේක මහගන්න. මේ බලන්න මේ විදිහට තියෙන. ඊට පස්සේ අපි මේක නැවත කාලට හරි පොයින්ට් එකකට හරි කපන්න. මෙතන මේ විදිහට කපා ගන්න. මෙහෙම ගානටම නැතුව මෙහෙමට චුට්ටක් ඉස්සරහට වෙන්න කපන්න. කපලා වෙනද වගේම ඔයගොල්ලෝ දන්නවා දැන් මේක කරන හැටි අවුට්ලයින් එකක් ගහලා කර ලස්සනට මහ ගන්න. ඉතින් මේ විදිහට තමයි ඉදිරිපස කර මහ ගත්තාම තියෙන්නේ. ඊළඟට අපි පිටුපස කරත් ඒ විදිහටම සම්බන්ධ කරලා මහ ගන්න හදන්නේ. මේ අපි පිටුපස කරේ හොඳ පැත්ත. මේ අපි කපාගත්ත ෆේසිමේ හොඳ පැත්ත මෙහෙම හිටින්න තියන්න. මේකත් වටේට ඕලොක් හරි චූටි වාටියක් හරි කරගන්න පුළුවන්. ඊට පස්සේ අඟල් භාගයට හිරෙන්න මේක මහන්න. ඊට පස්සේ අවුට්ලයින් එකක් ගහලා හරි ගස්ස ගන්න තියෙන්නේ. බලන්න මේ විදිහට පිටුපස්සේ කරට ෆේසින් එක අල්ලා ගත්තා. ඊළඟට අපි කරන්න ඕනේ මේ දෙක උරිස් දෙක මුට්ටු කරගන්න ඕනේ. හොඳ පැති දෙක ඇතුළට තියලා මේවා මම ගොඩාක් සැරයක් කියලා දීලා තියෙනවා. මේ දැන් මේකේ ෆේසිම පිටිපස්ස කරේ මෙහෙම ගන්නට තියන්න. තියලා අපි මේක මෙහෙම දාලා මෙතනින් මෙහෙමක් යදනවා. මේ පැත්තත් ඒ විදිහටම උරිස්ස සම්බන්ධ කරලා මහ ගන්න. බලන්න මේ විදිහට උරිස්ස මුට්ටු කරා. ඊට පස්සේ මේක මෙහෙම දෙපැත්තට කරන්න. මේ බලන්න එතකොට හරිම ලස්සනට නීට් එකට තියෙනවා. මේ පැත්තත් ඒ විදිහටම මහගන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ කිහිලි කට. බලන්න කිහිලි කට වටේට මේ කර්ණාකාර පටි සම්බන්ධ කරලා මහ ගන්න ඕනේ. මේවා පසුගිය වීඩියෝ වල ගොඩාක් මම කියලා දීලා තියෙනවා. මේ විදිහට කර්ණාකාර පටි සම්බන්ධ කරලා මහ ගන්න අත වටේටම, කියන්නේ අත් දෙකේ වටේටම මහ ගන්න. බලන්න අත මේ විදිහට කර්ණාකාර පටිය සම්බන්ධ කරලා මෙහුවා. ඊට පස්සේ අවසාන වශයෙන් ඔබට කරන්න තියෙන්නේ අංශය මහන්න. මේ අංශය ඊට පස්සේ අනෙක් පැත්තේ අංශයත් මහන්න. මහලා පහළ චූටියට වාටියක් මහ ගන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මහගත්ත බ්ලවුස් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ගවුමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට උස වැඩි කරලා. මම මේක ඇත්තටම මහලා තියෙන්නේ පිජාමා කිට් එකක් විදිහට. යටට කල්සම තියෙනවා ප්ලාසෝ පෑන්ට් එකක් වගේ. ඉතින් මේක ගමනකටත් ඔබට සකස් කරගන්න ලේසි. ගොඩක්ම ලස්සනයි. ඉස්සරහා බොක්ස් ප්ලේට් එකක් වගේ තියෙනවා. හොඳින් බැලුවොත් පේනවා. ඉතින් මේ විදිහට සකස් කරලා ඉදිරිපසට බටන්ස් අල්ලන්න පුළුවන් 3-4ක්. ඒ වගේ ඔබට මේ නිර්මාණය වෙනස් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔබත් උත්සාහ කරලා බලන්න. හරිම සරලයි මේ බ්ලවුස් එක. එහෙමත් නැත්නම් ගවුම කරගන්න. ඒක නිසා යාළුවන්ටත් බලන්න, වෙනද වගේම ෂෙයා කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්. Thank you.